Tiga kimula, cahaya balik kukula. Pada tiga, ini dua. දැන් මේ ගමනල් පැය දෙක තුනක් විතර ගියානේ. එක සතෙක්වත් දැක්කෙත් නැහැ. නිකන් රස්ටි ආදි වෙනවට වැඩි හොරයි සත්තු වට්ටකට ගියානේ. පෙනෙයි. අනිවාර්යෙන් පෙනෙයි. අන්න අතන පඳුර ළඟ හෙල්ලෙනවා. මං හිතන්නේ එතන කොටියෙක් ඉන්නවා. අපුතේ කොටියෙක්ද මන්රම් බයේ බෑ කොටිය අපිව කයිද? අන්න වැඩේ මහචරිතුමා කැමරි කවුන්ට් කරගන්න. කොටිය වැඩිය දඟලන්න આવොත් මම තුවක්කු වරන් කුඩු වෙන්න තියෙනවා. ඔයා ඔක කැමරි කරගන්න ඕනේ. අර බලන්නකෝ අර තියෙන ජීප් එකක්. අන්නේ ජීප් එකෙන් නැගලා තමයි මිනිස්සු මේ කැලේට එන්නේ අපිව බලන්න. මෙහෙ ඕගොල්ලෝ කොටි කියන්නේ හාවන්ටද? අපි උදේ ඉඳලා නිකන් රස්ටි ආදි වෙනවා. තාම එක සතෙක්වත් දැක්කේ නෑනේ. අපේ සල්ලි සතයක් වැර ආපහු දෙන්න ඕනේ. කෑ ගහන්න එපා. මං හිතන්නේ ගහ හොල්ලන්නේ ඇනකොන්ඩෙක් වෙන්න ඇති. අනිවාර්යයෙන්ම ඇනකොන්ඩෙක් මේ ගහේ ඉන්නවා. අපුතේ එනකොන්ඩ අපි වල්ලගත්තොත් අපි මොකද කරන්නේ? අපුතේ බේරගනියා. නිකන් බොරුවට කෑ ගහනවනේ ඔයා. පෙනෙයි. බය වෙන්න එපා. ඔයාලා සද්ද කරන්නේ නැතුව හිටියොත් මේකේ ඩයිනෝසර්ලා වුණත් බලා ගන්න පුළුවන්. හැබැයි අවතාරය අපේ අම්මා මේ කාලේ අවතාරේ ඩයිනෝසර්ලා ඉන්නවද? ඒක ඩයිනෝසරෙක්ගේ අවතාරයක්. රැට නිදාගෙන ඉන්නේ. උදේට පළවෙනි හිරු කිරණ වැටෙනකොටම එයාලට පණ එනවා. මං කියන්නේ බොරු නම් එන්නකො බලන්න. කිසිම සතෙක් පෙන්න ගන්නත් බෑ. ඒ වුණාට බොරු කතා කියලා අපිව බය කරන්න හදනවා. මොකද්ද මේක තේරුම කියනවා බලන්න. අනේ මං ඇත්තමයි කියන්නේ. ඩයිනෝසර් අවතාරයක් ඉන්නවා. ගොඩක් අය ආව දැකලත් තියෙනවා. හැබැයි අහලා තියෙන විදිහට වතුර දෙන්න හොඳ නෑලු. එහෙම දුන්නොත් එයා ගොඩක් ලොකු වෙනවලු. කුඩාරම අල්ල ගන්න. නැත්තම් ඔය හුලකට ඒක ගැලවිලා යයි ඉක්මන් කරන්න. මට පේන විදියට නම් අපිට මුළු රාත්‍රියම ගත කරන්න වෙන්නේ මෙතන තමයි. මොනවා කරන්නද ඉතින්? ඉන්නක නම් ඉන්න බැරිය සමෝසයක් කන්නට කොහොමද ඉන්නේ ඉතින්? මදේ කොලා අපි මේ ජීවිතේ බේර ගන්න හදනවා මෙයා සමෝසා හොයනවා. මේ ඉන්නේ අර ඩයිනෝසර් බූටියට කොහෙද? එතකට විතරයිනේ. හැබැයි ගයිඩ් ඇත්ත තමයි කියලා තියෙන්නේ. මේක ජීවත් වෙලා හිටියනම් එහෙම අපි එක්කෙනෙක්වත් ඉතුරු කරයිද? නිකන් හිතේ බලන්න. ගයිඩ් අපිව මෝඩයට ඇඬුවා තේරුණාද? මට හිතුණා මම මෙතෙන්ට වෙලා ඉන්නවා. ඔයාට කටුවලට කවුදානේ බය වෙන්නේ? බලන්න මේ අම්මට මදනල කොතරම් සනීපද කියන්නේ. මට හිතෙනවා මට අලුතෙන් ජීවිතයක් ලැබෙනවා කියලා මේ ලස්සන පරිසරයේ ඉන්නකොට. මේක ජීවිතයත් මරණයත් අතර සිද්ධ වෙන කතාවක්. ඉතින් මොකටද ඔච්චරයි දුවන්න ඕනේ? අලුත් ජීවිතයක් ලබන්න හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා. ඔය ඉතින් කිව්වම ආයෙත් දුවනවා. අපුතේ බේරගනියෝ මේ ඩයිනෝසර් කෙනෙක්ගේ අවතාරයක් නේ. අනේ අයියෝ මෙඩල් එකක් ගහගන්න ලෑස්ති වෙලා කියෝරෙක් කල්ලලා අප්පා එක කරගන්න වෙන්නේ නැහැ දැන් ඉතින් විනාශයි. සූටියෝ මොනවද කරන්න හිස්පඩ වගවලුවට කිසි අදහසක් නැද්දා කියලා දන්නද? පට්ට
නැතු වුණා. අර ගයිඩ් ඔයාට කිව්වා මතකද මේ කන්ද මුදුනේ තියෙනවා කියලා සමෝසා විකුණන තැනක්. මතකද ඔයාට? සමෝසා අනේ සමෝසා තිබ්බ කඩේ කොහෙද තියන්නේ? මොන සමෝසාද මාටියෝ? පුළුවන් තරම් ඉක්මනට කවර් වෙමු නැත්නම් අපිට ජීවත් වෙන්න හම්බ වෙන එකක් නැහැ. අන්න අර හුන මේ පැත්තට එනවා. ටූටියෝ ගයිඩ් කිව්වා නේද සමෝසා කඩයක් තියෙනවා කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් කොහෙද තියෙන්න ඕන. අපි වහන්සි වෙලා හොයමු. මොකද කියන්නේ? අපුච්චේ ඩයිනෝසර්ට අපේ ඉව වැටිලාද කොහෙද? ඔය ඉක්මනට මේක ඇතුළට එන්න. නැත්නම් ඔයාව සමෝසයක් වගේ කාලා දායි. මාටියෝ ඇතුළට එනවා. ඇතුළට. ටූටියෝ මට කියනවා සමෝසා කඩේ කොහෙද තියෙන්නේ කියලා ඉක්මනට. ටූටියෝ එළියට යන් එළිය තමයි සමෝසා කඩේ තියෙනවා නම් ඇත්තේ. මාටියෝ සමෝසා කණ්ඩ හරි නොකණ්ඩ හරි අපි ජීවත් වෙලා ඉන්න ඕන මිනිස්සුયો. එන්න ඩයිනෝසර් මල්ලි එන්න. අපි ඔය කණේක නම් ලේසි වැඩක් නෙවෙයි. ඒකට නම් හඬ පායයි. අපුච්චේ වේරගනියෝ. අයියෝ බෙරිගට්ටාලේ මගට කට්ටේ අන්නේ. ඩයිනෝසර් අපිව කාලා දැම්මා. දැන් ඉතින් අපෙන් ඇති වැඩක් තියෙනවද දෙයියනේ? චූටියෝ මොනවා හරි කරන්න. කිස්පට වගේ ඔළුවට ගිනක් එන්නේ කියලා දන්නද? පොඩි එකෙක් වගේ අඬන්නේ නැතුව පල්ලෙහාට වහින්න. කොහොමද පල්ලෙහාට බෑලා එන්නේ ඩයිනෝසර් අපිව ගිලලානේ? මන්ටක. මං ඒකටම වැළුවේ. එයාට අපිව කණ්ඩක් බැයි නම් අපි මොකටද දන්නේ? බය දුවන්නේ බේරුමක් නැති වැඩක් නේ. ඔක කල්පනා වුන්නේ නැද්ද? අපිව ගිලින්න බැරි වුණාට මෙයාට අපිව හපලා ගන්න පුළුවන්. පේනවා නේද තියෙන අර උල්ලායි. මාටියෝ නවතුනොත් නම් ආයේ ජීවිතේටම දුවන්න නම් අප වෙන්නේ නෑ. ඒයි ඔය දෙන්න ඇවිල්ලා මගේ කකුල් දෙක එල්ලුණා නේද? ඔය දෙන්න හින්දා ඩයිනෝසර් කෙනෙකුත් මගේ පස්සෙන් පන්නනවා. මාව අතාරිනවා. අනේ බබා ඔහෙ කුටියනේ අයියෝ මේ මොන අපරාධයක්ද අපෝ ඒක හීනයක්ද? කන්ද මාටියෝ කන්ද සමෝසා නේද? ඩයිනෝසර් මල්ලි මේන්ද
Hey! Magi nama laki, Inspektor laki. Me laki ke biarlah yang ni kau maru edak newe keranda beri edak. Mama lepo horu pala. Polis departemen tu pala na oti noa. Mana blama? දැන් ඉතින් කරන්න තියෙන්නේ අපි පැනලා යන එක මේකට ආයේ පණින්න කලින්. ඔව් ඒක නම් ඇඟට ගුණයි තමයි. බුදුම දිවහන්නේ තියෙන්නේ. ඩයිනෝසර් මල්ලිත් පව්වනේ. වතුර දිබහය ඇත්තේ වතුර ටිකක් දෙමු ගහගෙන මහන්සිත් ඇතිනේ මාත් එක්ක. පායපා වතුර දෙන්න එපා. අර ගයිඩ් මහත්තයා කිව්වනේ එයාට වතුර දුන්නොත් එහෙම ඔයිටත් වඩා ලොකු වෙනවයි කියලා. අහක යන ලෙඩ නියමාටියෝ දාගන්නේ ඔයා.